සුබ දවසක්. අපි අද කතා කරන්නේ බිත්තර ශීතකරණය තුළ ගබඩා කිරීම සුදුසුද නැද්ද කියන එක ගැන. මුලින්ම අපි බලමු බිත්තර කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. බිත්තරයක් නිර්මාණය වෙලා තියෙන්නේ බිත්තරයේ අන්තර්ගත වෙනවා සුදු මදය සහ කහ මදය. මේ සුදු මදය සහ කහ මදය ආවරණය වෙනවා තුනී ශක්තිමත් පටලයකින්. මේ ශක්තිමත් තුනී පටලය වටා බිත්තර කවචය නිර්මාණය වෙලා තියෙනවා. බිත්තර කවචයෙහි ඇසට නොපෙනෙන ශුද්‍ර සිදුරු පවතිනවා. මේ තමයි බිත්තරේ සැකැස්ම. මේ කවචයට පිටතින් අපිට නොපෙනෙන ශ්‍රේෂ්මල පටලයක් පවතිනවා. කිකිලිය බිත්තරේ දැමුවට පස්සේ බාහිර පරිසරයේ ඉන්න සැල්මොනෙල්ලා කියන බැක්ටීරියාව මේ බිත්තර කවචයේ ජීවත් වෙන්න කැමති, හොඳින් වර්ධනය වෙන්න පුළුවන්. මෙන්න මේ බිත්තර කවචයේ වටා තියෙන ශ්‍රේෂ්මල පටලය එයාගේ වාසභූමිය කරගන්නවා. ඉතින් අපි දැන් බලමු ශීතකරණයෙහි බිත්තරයක් තැබීමෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඔබ දන්නවා ශීතකරණය අපි භාවිතා කරන්නේ ආහාර කල් තබා ගැනීමේ ප්‍රධානම පහසුම උපකරණය විදිහට. ශීතකරණය තුළ පවතින සීතල නිසා බොහෝ ජීවීන්ට වර්ධනය වීමේ හැකියාව අඩු නිසා ආහාර කල් තබා ගන්න පහසු වෙනවා. බිත්තර ශීතකරණය තුළ තැබුවට පස්සේ වෙන්නේ මේ ආහාර කල් තබා ගැනීමේ ක්‍රියාවලියම තමයි. නමුත් ශීතකරණය තුළ බිත්තර තබා ගැනීම නොසුදුසු වෙන්නේ හේතුවක් තිබෙනවා. ඔබ දැකලා ඇති බිත්තර බොහෝ දෙනෙක් ගබඩා කරනවා ශීතකරණයේ දොරෙහි. ශීතකරණයේ දොරෙහි බිත්තර ගබඩා කිරීමේදී අපි වරින් වර දොර අරිනවා. මෙහෙම දොර අරිද්දී ශීතකරණයේ දොරෙහි උෂ්ණත්වය වෙනස් වෙන්න ගන්නවා. බිත්තර කවචය වටා තිබෙනවා ජල වාෂ්ප. මේ ශීතකරණය වැහුවට පස්සේ මේක හොඳට අයිස් බවට පත් වෙලා තියෙන අවස්ථාව ඇරියට පස්සේ බාහිර පරිසරයේ උෂ්ණත්වය අරගෙන මේ තුනී ජල පටලය දිය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ බිත්තරේ වටේ ඉන්න සැල්මොනෙල්ලා වලට අවස්ථාවක් එනවා බිත්තර කවචය හරහා ශුද්‍ර සිදුරු තුලින් ඇතුල් වෙන්න. ඔන්න දැන් මේ බිත්තර කවචය හරහා බිත්තරයට ඇතුල් වෙලා ඉන්නේ. ඔබ මේ බිත්තර ආහාරයට ගැනීම සඳහා පිසූ විට ඔබ නිසියාකාරයෙන් පිසීමක් සිදු නොකරොත් ඒ සල්මොනෙල්ලා ඔබේ දරුවාගේ ආහාර මාර්ගයට යන්න පුළුවන්, ගර්භණී මවගේ ආහාර මාර්ගයට යන්න පුළුවන්, අනිත් සියලු දෙනාගේම ආහාර මාර්ගයට ඇතුල් වෙලා මෙයා ඔබට හානිදායක ලෙස ලෙඩ රෝග ඇති කරන්න පුළුවන්. මේ තමයි බිත්තර ශීතකරණයේ ගබඩා කර විට සිදුවන භයානක ක්‍රියාව. ඉතින් ඔබ බිත්තර ශීතකරණය ඔබට ගබඩා කරන්නම අවශ්‍ය නම් වෙළඳපොලෙන් මිලදී අරගෙන ආවට පස්සේ බිත්තර පිස දැමීමෙන් පසු වාජනයකට දමා දොරෙහි ගබඩා නොකර ශීතකරණය තුල ගබඩා කරන්න. ඒත් වැඩි දින ගණනකට ගබඩා කරන්න එපා. ඒ වගේම බිත්තර අනිකුත් ආහාර සමග සම්බන්ධ වෙලා ස්පර්ශ වෙලා පවතින ගබඩා කරන්නත් එපා. වාජනයකට දාලා ගබඩා කරලා තියන්න. ඉතින් අපි කියන්නේ වෙළඳපොලෙන් බිත්තර මිලදී අරගෙන ශීතකරණය ගබඩා කරන්න එපා කියලා. මොකද මේ බිත්තර වලට පුළුවන් මස් මාංශ වලට වඩා වැඩි කාලයක් මේ බාහිර කවචයක් තියෙන නිසා සාමාන්‍ය පරිසරයේ හානි නොවි විනාශ නොවි ඉන්න. ඒ නිසා වෙළඳපොලින් බිත්තර අරගෙන ආවට පස්සේ බිත්තර සෝදන්නේ නැතුව පිස දමා ඔබ සාමාන්‍ය පරිදි ගබඩා කරලා තියාගන්න ශීතකරණයෙන් තොරව. ඊට පස්සේ දින 2කට 3කට පමණක් ප්‍රමාණවත් බිත්තර වෙළඳපොලින් ලබා ගන්න. ඒ භාවිතා කිරීමෙන් පසු නැවත ගන්න. සමහර අය බිත්තර සෝදනවා. බිත්තර සේදීමේදී බිත්තර කවචයේ වටා තියෙන ශේෂ්මල පටලය සේදී යනවා. ඒ වගේම සල්මොනෙල්ලා බැක්ටීරියාවට අවස්ථාවක් එනවා ශුද්‍ර සිදුරු හරහා බිත්තරේ තුරට ඇතුල් වෙන්න. එතකොට බිත්තර පහසුවෙන්ම විනාශ වෙනවා. හානි වෙනවා. ඉතින් මේ සල්මොනෙල්ලා කියන බැක්ටීරියාව ගැනත් අපි පොඩ්ඩක් මතක් කරන්නම්. මේ සල්මොනෙල්ලා කියන බැක්ටීරියාවට පුළුවන් අපිට උණ හදන්න, ඒ වගේම භයානක ලෙස අපිව ලෙඩ කරන්න. මේක බැක්ටීරියාවක්. ඒ නිසා බිත්තර වෙළඳපොලෙන් මිලදී ගැනීමේදී ඔබ වෙළඳපොලට ගියාට පස්සේ බලන්න ඒ බිත්තර ගබඩා කරලා තියෙන ශීතකරණයද කොහොමද කියලා. ඉතින් බිත්තර අපි නිතර ආහාරයට ගන්නත් දෙයක් නිසා තමයි අපි ඔයාලව මේ විදිහට දැනුවත් කරන්නේ. ඔබ දැකලා ඇති ගොඩක් සමහර වීඩියෝ වල විදේශ රටවල බිත්තර ශීතකරණ තුල ගබඩා කරලා තිබෙනවා. ඇත්තටම ශීතකරණ තුල ගබඩා කරන්න උන්ට හේතුව තමයි කුකුළු ගොවිපළවල් වල ඉන්න කිකිලියන් මොවුන් සල්මොනෙල්ලා බැක්ටීරියාවට ප්‍රතිඋන්නත් කරනවා. ඒ වගේම බිත්තර ගොවිපළෙන් ලබා ගත්තට පස්සේ ඔවුන් සල්මොනෙල්ලා බැක්ටීරියාකාරක රසායන ද්‍රව්‍ය මගින් මේවා පිරිසිදු කිරීමක් සිදු කරනවා වෙළඳපළවත ප්‍රවාහනය කිරීමේදී සහ වෙළඳාම සිදු කිරීමේදී. ඉතින් එවැනි බිත්තර ශීතකරණය තුල තැබීම සුදුසුයි කියලා ඒ රටවල නිර්දේශ කරලා තියෙනවා. ඒ නිසා තමයි යුරෝපා රටවල බිත්තර ශීතකරණ තුල ගබඩා කරලා තියෙන්නේ. නමුත් අපේ
ශ්‍රී ලංකාව තුළ ආහාර නිෂ්පාදනයේදී ප්‍රමිතිකරණයේ යම්කිසි මට්ටමකින් පහළ මට්ටමක් තියෙන්නේ. ඒ නිසා අපි වෙළඳපොලෙන් ලබා ගන්නා බිත්තර ශීතකරණයේ නොතඹමු, සේදීමක් නොකරමු, පිස දමලා හොඳින් ඔබගේ මුළුතැන්ගේ ගබඩා කරලා තියන්න. දින 2කට 3කට පමණ ප්‍රමාණවත් තරම් බිත්තර මිලදී අරගෙන භාවිතා කරන්න. ඒ වගේම තමයි බිත්තර ඔබගේ ආහාර වේලේ ආසාදන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හාෆ් බොයිල් ලෙස කුඩා දරුවන්ට සහ ගර්භණී මව්වරුන්ට ලබා දීමෙන් එවැනි අයට බිත්තර ලබා දීමේදී කිසිම විටක හාෆ් බොයිල් ලෙස බිත්තර ලබා දීමෙන් වළකින්න සම්පූර්ණයෙන් පිස දමාගත් බිත්තර පමණක් භාවිතයට ගන්න. ඉතින් මේ වීඩියෝ පිළිබඳව ඔබටත් අදහස් ඇති. මේකේ නිවැරදි විය යුතු තියෙනවා නම් ඒ පිළිබඳව සහ වීඩියෝ ගැන අදහස් පහලින් කමෙන්ටුවක් දාන්න. ස්තුතියි.